අද අපි ඔයාට දෙමළ භාෂාවේ එදිනෙදා භාවිතා කරනකොට අත්‍යවශ්‍ය වෙන තවත් පද කීපයක් අරගෙන තමයි මේ වීඩියෝ එක එන්නේ. ඉතින් දුවේ පුතේ දෙමළ භාෂාවේදී අපිට එදිනෙදා භාවිතයේදී ඕන වෙනවා අපේ ළඟ ඉන්න සතෙක් හරි අපේ ළඟ තියෙන දෙයක් හරි තව කෙනෙක්ට හඳුන්වලා දෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි අපිට දුරින් තියෙන දෙයක් හරි අපිට දුරින් ඉන්න සතෙක් හරි කොහොමද තව කෙනෙක්ට හඳුන්වලා දෙන්නේ කියලා. අපි කලින් වීඩියෝ එක ඔයාට ගෙනාවා කොහොමද පුජ්‍යලයක් හඳුන්වලා දෙන්නේ කියලා. අද අපි මේ වීඩියෝ එකෙන් ගන්නේ කොහොමද අග්‍රණී පදයක් හඳුන්වා දීම කරන්න කියලා. එතකොට පුතේ මගේ ළඟ ඉන්නවා පූසෙක්. මට මෙයාව ඔයාට හඳුන්වලා දෙන්න ඕනේ. මම කියනවා ඉදු පූනේ. ඔයා මගෙන් ඇහුවේ ඉදු වෙන්න. මේ මොකද? මං කියනවා ඉදු පූනේ. මගේ ළඟ තියෙනවා පොතක්. හැබැයි ඔයා දන්නේ නැහැ මේක මොකක්ද කියලා. ඔයා මගෙන් අහනවා ටීචර් ඉදු වෙන්න. ටීචර් මේක මොකද්ද? ටීචර් ඉදු වෙන්න. ඉදු වෙන්න මේක මොකද්ද? මම කියනවා ඉදු පුත්තහම්. ඉදු පුත්තහම්. මේක පොත. මේක පොත. ඉදු පුත්තහම්. ඉදු පුත්තහම්. හැබැයි දැන් මේ පොත තියෙන්නේ මගේ ළඟ නෙමෙයි. ඔන්න මේක මට වඩා ඈතින් තියෙනවා. ඊට පස්සේ ඔයා මගෙන් අහනවා අදු වෙන්න. අදු වෙන්න. අර මොකද්ද? අදු වෙන්න. අර මොකද්ද? අර පොත. අර පොත. අර පොත. අදු පුත්තහම්. අදු පුත්තහම්. අර පොත. එතකොට මේක මගේ ළඟ තියෙද්දි ඉදු කියලා දැම්මේ. මගෙන් ඈතින් තියෙනකොට මන් දැම්මේ අර කියන වචනේ. ළඟ තියෙනකොට ඉදු, දුර තියෙනකොට අදු. ඔන්න මගේ ළඟ තියෙනවා ලස්සන කාර් එකක්. ඉතින් මේ කාර් එක පෙන්නලා ඔයා මගෙන් අහනවා ඉදු වෙන්න. මේක මොකද්ද? ඉදු වෙන්න. මේක මොකද්ද? මම කියනවා ඉදුකාර්. ඉදුකාර්. මේක කාර් එකක්. ඉදුකාර්. මෙය කාර් එකක්. හැබැයි මේක දැන් මගේ ළඟ නෙමෙයි තියෙන්නේ ඈතට වෙන්න. මේ ඈතින් තියෙන කාර් එක පෙන්නලා අහනවා අදු එන්න. අදු එන්න. අර මොකද්ද? අර මොකද්ද? අදු එන්න. මම කියනවා අදුකාර්. අදුකාර්. අර කාර් එකක්. අදුකාර්. අර කාරය. එතකොට මේක මගේ ළඟ තියෙනකොට දෙයක් නිසා මම කිව්වා ඉදු කියන පදේ දාලා. මේක දෙයක් නිසා මට වඩා දුරින් තියෙද්දි මම කිව්වා ඈතින් තියෙන පේනකොට මම කිව්වා අර කාරය. අදු කියන වචනේ තමයි එතෙන්දී අපි ගත්තේ. මගේ ළඟ ඉන්නවා ලස්සන මේ කුංජු. කුරුවි කුංජු. කුරුළු පැටියෙක්. මෙයා කවුද? කුරුළු පැටියෙක්. කුරුවි කුංජු. කුරුළු පැටියා. මේ කුරුළු පැටියා පෙන්නලා මගේ ළඟ ඉන්න යාළුවා අහනවා ඉදු වෙන්න. මෝ මොකාද? සතෙක් ගැන කියනකොටත් ඉදු නේද? මෝ මොකාද? ඉදු වෙන්න. මෝ මොකාද? ඉදු වෙන්න. මෙයා කවුද? බලන්න හොඳට. ඉදු කුරුවි. ඉදු කුරුවි. මෙයා කවුද? ඔන්න පියාඹල එනවා. මෙයා තමයි කුරුළු පැටියා. ඉදු කුරුවි මූ කුරුල්ලා. හැබැයි ඔන්න දැන් ඉගිලිලා ඈතටම ගියා. දැන් ඉතින් අර
කුරුල්ල පෙන්නලා අහනවා අදු එන්න අර මොකාද අදු එන්න අර මොකාද මොකාදනේ අදු කුරුවි කුරුවි කුංජි කෙනෙක් නේද අදු කුරුවි ඌ කුරුල්ලා ඌ කියනකොට පුතේ දුර නේද මූ කියනකොට ළඟ ඌ කියනකොට දුර එහෙනම් අපි ළඟ ඉද්දි ඉදු කියන වචනේ ගත්තා දුර ඉන්නකොට අදු කියන වචනේ ගත්තා අයියෝ අඬ මෙතෙන්ට වෙලාම ඉන්නවා මම පන්තිය කරනකොට මෙතෙන්ට වෙලා තනියට ඉන්න කෙනා නේ ඉන්නේ අඬනව නේද බොම්මේ කෙනෙක් මෙයා බොම්මේ ඉදු එන්න මෝ මොකද ඉදු බොම්මේ මූ කුරුල්ලා ඉදු බොම්මේ එතකොට මේ බොම්මේ ඉන්නේ කා ළඟද කියන්න කාගේ ළඟද මේ බොම්මේ ඉන්නේ මගේ ළඟ නේද එහෙනම් මගේ ළඟ ඉන්න නිසා මම ගත්ත පදේ ඉදු කියන වචනේ ඉදු බොම්මේ මූ බොනික්කා හැබැයි මෙයා මාත් එක්ක තරහ වෙලා ඈතටම ඔන්න යනවා අදු එන්න ඒ මොකද අදු එන්න අදු බොම්මේ ඒ බොනික්කා යන්න නේද ඔන්න එහෙනම් පුතේ අද දෙමළ භාෂාවේ තියෙන තවත් රසවත් තැනක් ඔයා ඉගෙන ගත්තා ඉදු සහ අදු ඉදු කියලා කියන්නේ අපේ ළඟ ඉන්න සතෙක් හෝ අපේ ළඟ තියෙන දෙයක් හෝ තව කෙනෙක්ට හඳුන්වලා දෙනකොට අපි ගන්නව වචනයක් කවුද මෙයා ඉදු ඊට පස්සේ ඊළඟ වචනේනවා අදු අපිට දුරින් ඉන්න සතෙක් හරි අපිට දුරින් තියෙන දෙයක් හරි ගැන කියනකොට අපි ගන්න වචනේ අදු එතකොට අපිට දැන් පුළුවන් එදිනෙදා ගෙදරදී පාසලේදී මෙන්න මේ වගේ සරල වචන දාලා චූටි වචන එකතු කරගෙන සරල වාක්‍ය ගොඩනගන්න. ඉදු කුඩේ මේක කුඩය. ඉදු පෙන්සිල් මේක පැන්සල. ඉදු පේනේ මේක පෑන. අදු මේසෙයි අරක මේසය. ඔය වගේ සරල වචන යොදලා දෙමළ භාෂාව ඉගෙන ගන්න පුතේ මේ වගේ සරල කොටස් වලින් ඔයාට පුළුවන්. ඉතින් අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු. තවත් දෙමළ භාෂාවේ තියෙන සුන්දර තැන් එක්ක. ඉතින් ඔයාට පුළුවන් අපේ Facebook page එක සහ YouTube channel එක follow කරලා comment එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන දිගටම ඔයාට අමාරුයි කියන දෙමළ විෂය අපි ඉතා සරලව ඔයාට තේරෙන විදියට උගන්වන්න සූදානම් පුතේ. අදම ඔයා අපේ page එක follow කරගෙන යන්න.